දැනට දවස් දෙකක් ඇති. ඔය කොළඹ අපිත් එක්ක බොහෝම සමීප වෙමින් අවුරුදු ගානක් අසපුවට ආපු ගියපු පින් කරපු තරුණයෙක් අවුරුදු 45න් විස බීජයක් ඇඟට ගිහින් මැරුණා. එයාගේ මරණයට මලගමට මං වැඩම කළා. ඒ මලගම මගේ හිතේ ප්‍රසාදයක් ඇති කළා. අඬන අය නෑ. එයාලට දරුවෝ හිටියේ නෑ. ඒ පුතා විවාහ වෙලා හිටපු බිරිඳ විතරයි. ඒ බිරිඳන් ඇහි කඳුලක් නැතුව ඉන්නවා. අපි ගිහින් වාඩි වුණාට පස්සේ ළඟට ඇවිත් කතා කළා. කතා කරනකොට මං ඇහුවා මොකද්ද අන්තිම දවස් ටිකේ උනේ? ස්වාමීන් වහන්සේ මොකක් හරි එකක් තිබ්බා. ඇඟේ අමාරුවකිමුත් එයා හිටියා. අපි හිතුවේ ස්වාමීන් වහන්සේ ගෑස්ට්‍රික් කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ සති දෙකකට විතර කලින් ඉඳලා එයා නිතර කිව්වා මම ආයෙ වැඩි දවසක් ඉන්න එකක් නෑ. මට මහන්සියි. මං යනවා. හැබැයි මං නම් මගේ විමානේ හදාගෙන ඉවරයි. ඔයා පිරිත් කියනවා මදි. ඔයා බණහනවත් මදි. ඔයා මන්තරන් උනන්දු මදි. ඔයා ඔයාගේ විමානේ හදාගන්න වෙයි. මම නම් මගේ විමානේ හදාගෙන ඉවරයි. ඇඩ්මිටෙන්ට හොස්පිටල් එකට යන්න ලැහැත් වෙලා කියලා මං මැරුණොත් මගේ අවසන් කටයුතු දවසින් කරන්න ඕන. දවසින්ම ආදාහනය කරන්න මේ මහා කල් තියාගෙන මේක මලගෙදර ඇදගන්න එපා. අනික කවුරු ඇඬුවක් කමන්නේ ඔයා අඬන්න එපා. ඔයාට අඬන්න දෙයක් නැහැ. මං ඉන්නේ විමානේ. ඔයා අඬනවද නැද්ද කියලා බලන්න මං එනවා. මං කල්පනා කළා බුද්ධ කාලේ වගේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ සීල සමාදන්ව ගුණ පුරමින් එකම ගෙදර වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ ඒ ගෙදරට කිව්වා ඒක දෙව්විමනක් කියලා. බිරිඳත් ශ්‍රද්ධාවන්ත නම් ස්වාමියාත් ශ්‍රද්ධාවන්ත නම් බිරිඳත් සිල්වත් නම් ස්වාමියාත් සිල්වත් නම් බිරිඳත් ගුණ පුරනවා නම් ස්වාමියාත් ගුණ පුරනවා නම් ඒ දෙදෙනා ඉන්න නිවසට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා දෙවියෝ වසනා තැන. දෙවියෝ වසනා තැනක් නම් ඒකට මොකක්ද අපිට කියන්න හොඳ වචනේ? දේවාලය කිව්වොත් ඒකට ඉච්චර ලස්සන නැති නිසා අපි ඒකට කියමු දෙව්විමනක්. එයාලගේ චූටි පැල දෙව්විමනක්ව තිබිලානේ කියලා මට හිතුණා.